මිනිසාත් පරිසරයත් අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. පරිසරයට යම් යහපතක් හෝ අයහපතක් සිදුවන්නේ නම් එය ඍජුවම මිනිසාටත් බලපායි. පරිසරය පිරිසිදුව නොමැති නිසා අද වන විට එය මිනිසාගේ නිරෝගීකමට බලපා තිබේ. මිනිසාගේ නිරෝගීකමට බොහෝ දේ බලපායි. ඒ අතර මදුරු උවදුර ප්‍රධාන තැනක් ගනී. මදුරුවන්ගෙන් විවිධ ලෙඩ රෝග බෝ වේ. ඒ ලෙඩ රෝග අතර බරවා, මැලේරියාව, ඩෙංගු, චිකන්ගුන්යා යන රෝග ප්‍රධාන තැනක් ගනී. මදුරුවන් බෝ වන්නේ මිනිසාගේ නොසැලකිලිමත් කම නිසාය. බොහෝ විට ටයර්, කුරුම්බ කෝම්බ, ටින්, යෝගට් කෝප්ප යනාදියෙහි රැඳෙන ජලයෙහි මදුරුවෝ බිත්තර දමති. නිවෙස් වලින් හා කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය එක්තැනක රැඳී කානු පද්ධති හා ඇලදොල මාර්ග අවහිර වීම නිසාද මදුරුවෝ බෝ වෙති. ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පිරිසිදු ජලයේය. එනිසා ජලයේ රැඳෙන ඇතැම් පැලෑටි, ස්වාභාවික මල් සහිත මල් පෝච්චි, මාළු ටැංකි වැනි දෑවල ඩෙංගු මදුරුවා බිත්තර දැමීමේ සම්භාවිතාවය වැඩිය. වර්තමානයේ මදුරුවන්ගෙන් බෝවන රෝගවලට ගොදුරු වී සිටින්නන් බොහෝය. මැලේරියා රෝගය බොහෝ දුරට මර්ධනය කර තිබුණද ඩෙංගු රෝගය නිසා මරණයට පත්වන පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතී. මදුරු වදුරින් ඇතිවන ජීවිත හානි අඩු කර ගැනීමට සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. ප්‍රථමයෙන් මදුරුවන් බෝවීම අඩු කළ යුතුය. මදුරුවන් බෝවීම වැළැක්වීමට නම් අවට පරිසරය පිරිසිදුව තබාගත යුතුය. නිවසින් බැහැර කරන්නා වූ අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කළ යුතුය. කුරුම්බ කොම්බ වැනි දෑ බැහැර කිරීමේදී ඒවා කුඩා කැබලි වලට කපා අව්වේ වියලා ගත යුතුය. ඉන්පසු එය අපහට ඉවුම් පිහුම් කටයුතු වලදී දර සමග භාවිත කළ හැක. ටින්, බෝතල් යනාදිය බැහැර නොකර ඒවා එකතු කර විකිණිය හැක. මෙසේ බලන කල පරිසරය පවිත්‍රව තබා ගැනීම තුළින් 100% මදුරුවන් බෝවීම වැළැක්විය හැක. රටක් සංවර්ධනය වීමට නම් එහි වාසය කරන පිරිස නිරෝගීව සිටිය යුතුය. ලෙඩ රෝග ඇතිවන ප්‍රතිශතය වැඩි වන විට ඒ සඳහා වැය කරන්නා වූ මුදල් ප්‍රමාණයද වැඩිය. එහෙයින් පරිසරය පවිත්‍රව තබා නිරෝගීකමින් පිරි රටක් ගොඩනගමු.